ආයුබෝවන් අද මාත් එක්ක A4 කොළ වලින් ලස්සන මල් 5ක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ ලස්සන මල් හදන්න ඔයාලට මුලින්ම ඕන වෙනවා සෙන්ටිමීටර් 8.5 තික පළල තියෙන A4 කොළ වලින් කපාගත්ත මෙන්න මේ වගේ ලස්සන කොටු ටිකක්. ඔයාලට කැමති පාටවල් ටිකක් තෝරගන්න පුළුවන්. ඊළඟට ග්ලිටර් ෂීට්. මේකත් ඔයාලගේ කැමැත්ත පරිදි යොදා ගන්න පුළුවන්. කතුරක් වගේම පෙන්සලක්. එහෙනම් බලමු මේ ලස්සන මල් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා A4 එකෙන් කපාගත්ත එක ලස්සන කොටුවක් අරගෙන ඒකේ මෙන්න මේ කොන මෙන්න මෙතෙන්ට හිමීට අරගෙන එන්න. මේ විදිහට හිමීට අරගෙන ඇවිල්ලා මෙන්න මේ ටික හොඳට නවා ගන්න. මෙන්න මේ විදිහට තමයි නවා ගත්තාම පේන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මේ කොන මෙතෙන්ට අරගෙන එන්න. මෙන්න මේ විදියට හිමීට අරගෙන ඇවිල්ලා මෙන්න මේ ටික ආය තද කරලා නවා ගන්න. මේ විදියට නවා ගත්තට පස්සේ ඊළඟට මෙන්න මේ කොන මෙතනට අරගෙන එන්න ඕන. මේ පෙන්නන විදියට හිමීට අරගෙන ඇවිල්ලා මෙන්න මේ ටික හොඳට තද කරලා නවා ගන්න. ඔන්න දැන් මල හදාගන්න ඕන වෙන විදිහට පුංචි කොටුව නවාගෙන ඉවරයි. ඊළඟට පැන්සලක් අරගෙන මේ පෙන්නන විදිහට මේ කොලේ ලස්සන රවුම් භාගයක් ඇඳ ගන්න ඕන. මෙන්න මේ විදිහට ලස්සන රවුම් භාගයක් ඇඳගෙන ඊළඟට මේ රවුම් භාග දිගේ හිමීට කපා ගන්න. කපාගෙන ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. දැන් මේක හිමීට මේ පෙන්නන විදිහට දිග ඇර ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් ලස්සන ග්ලිටර් රවුමක් මෙන්න මේ මල මැද්දෙන් අලව ගන්න. මේකට A4 උනත් භාවිතා කරන්න පුළුවන්. ඔන්න අපේ පළවෙනි මල හදාගෙන ඉවරයි. ඊළඟ මල හදාගන්නත් ඔයාලා කලින් කපාගත්ත A4 කොටුවක් අරගෙන මං කලින් කියලා දුන්න විදිහටම මේ කොලෙත් නවා ගන්න ඕන. දැන් චුට්ටක් වේගෙන් නවන හැටි මං දාලා තියෙනවා. මේකත් බලාගෙන කලින් විදිහටම ලස්සනට මේ කොලේ නවා ගන්න. මෙන්න මේ විදිහට නවා ගත්තට පස්සේ ඔයාලා කොලේ මෙන්න මෙහෙම තියාගෙන පැන්සල අරගෙන මෙන්න මේ කොනේ පුංචි රවුම් භාගයකුත් අනිත් කොනෙත් පුංචි රවුම් භාගයක් ඇඳගෙන මෙන්න මෙහෙම කෙලින් ඉරක් ඇඳ ගන්න මේ කොනේ ඉඳන් අනිත් කොනට. ඒ විදිහට ඇඳගත්තාම මෙන්න මෙහෙම තමයි පේන්න තියෙන්නේ. පුංචි රවුම් භාගයයි ඉරයි රවුම් භාගෙකුයි. දැන් මේක ලස්සනට කතරෙන් කපා ගන්න. කපාගෙන ඉවර වුණාම මෙන්න මෙහෙම තමයි පේන්න තියෙන්නේ. ඊළඟට මේ වගේ එකක් දිග අරගෙන මේ නැවුම් පාර දිගේ කතුරෙන් පොඩි දුරක් කපා ගන්න. සම්පූර්ණයෙන් කපලා අයින් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩි දුරක් කපා ගන්න ඕන. ආපහු දිග අරගෙන ඊළඟ නැවුම් පාරෙත් ඒ වගේම දුරක් කපා ගන්න ඕන. ඊළඟ පාරත් ආයෙ දිග අරගෙන ඊළඟට ඉතුරු වෙලා තියෙන මෙන්න මේ නැවුම් පාරයි මේ නැවුම් පාර දිගේත් කපා ගන්න. මෙන්න මේ විදිහට කපාගෙන ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් කතුරක් හරි නැත්නම් පැන්සලක් අරගෙන මෙන්න මේ විදිහට එක පෙත්තක් ගාවින් තියලා හිමීට චුට්ටක් තද කරලා අදින්න. එතකොට මේ පෙටි කලින් තිබුණාට වඩා ටිකක් ලස්සනට පේන්න ගන්නවා.
මේ විදිහට පෙති ඔක්කොම ලස්සනට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලස්සන ග්ලිටර් රවුමක් මේ මල මැද්දෙන් අලව ගන්න. ඔන්න අපේ දෙවනි මලත් හදාගෙන ඉවරයි. ඊළඟ මල හදාගන්න ඔයාලා කලින් කපාගත්ත කොටුවක් මං කලින් කියලා දීපු විදිහටම නවා ගන්න ඕන. එහෙම නවා ගත්තට පස්සේ මම මෙන්න මේ පෙන්නන විදිහට ලස්සනට මේ හැඩය ඇඳගන්න. පුංචි තුඩක් උඩට එනවා වගේ ලස්සන හැඩයක් තමයි ඇඳගන්න තියෙන්නේ. ඇඳගෙන ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඊළඟට ඔයාලා කතුරකින් මේ හැඩේ ලස්සනට කපා ගන්න. කපාගෙන ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඊළඟට මේ මල හිමීට දිග ඇරගෙන ලස්සන ග්ලිටර් රවුමක් අලව ගන්න පුළුවන්. මේ මල තව ටිකක් ලස්සන කරගන්න නම් ඔයාලට පුළුවන් කලින් තිබුණ විදිහට මේක නවාගෙන මෙන්න මේ නැවුම් පාරවල් දිගේ පොඩ්ඩක් දුරට මේ පෙන්නනවා වගේ කතුරෙන් කපා ගන්න. මේ විදිහට අනිත් නැවුම් හැම පාරක් දිගේම කපා ගන්න ඕන. මේ විදිහට කපාගෙන ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් කතුරක් අරගෙන නැත්නම් පැන්සලකින් උනත් මෙන්න මේ විදිහට ඔයාලගේ මලේ පෙති ටික තවත් ලස්සන කරගන්න. මේ විදිහට පෙති ටික ලස්සන කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලස්සන ග්ලිටර් රවුමක් මේ මල මැද්දෙන් අලව ගන්න. ඔන්න අපේ තුන්වෙනි මලත් මේ විදිහට ලස්සනට හදාගෙන ඉවරයි. ඔන්න ඊළඟ මල හදන්නත් කලින් විදිහටම නවා ගන්න ඕන. නවා ගත්තට පස්සේ මෙන්න මේ පැත්ත මෙන්න මේ පැත්තට අරගෙන එන්න ඕන. මේ පෙන්නන විදිහට හිමීට අරගෙන ඇවිල්ලා හොඳට මෙහෙම අතින් තද කර ගන්න. මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ එතකොට. ඊළඟට මෙන්න මේ කොටසේ පැන්සලක් අරගෙන ලස්සන රවුම් භාගයක් ඇඳගන්න. මෙන්න මේ විදිහට තමයි ලස්සන රවුම් භාගේ පේන්න තියෙන්නේ. ඊළඟට කතුරක් අරගෙන මේ ලස්සන රවුම් භාගේ ලස්සනට කපා ගන්න. කපාගෙන ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. දැන් මේක හිමීට දිග අර ගන්න. හිමීට දිග අර ගත්තාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්න තියෙන්නේ. දැන් පුළුවන් ලස්සන ග්ලිටර් රවුමක් මේ මල මැද්දට අලව ගන්න. ඔන්න අපේ හතරවෙනි මලත් හදාගෙන ඉවරයි. ඊළඟ මල හදාගන්නත් මුලින්ම කියලා දීපු විදියට කොලේ නවා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පැත්ත මෙන්න මෙතෙන්ට අරගෙන එන්න ඕන.
හිමීට අරගෙන ඇවිල්ලා හොඳට තද කරලා මේක නවා ගන්න. නවාගෙන ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඊළඟට පැන්සලක් අරගෙන මම මේ පෙන්නන විදිහට ලස්සනට ඇඳගන්න. හරියට ලස්සන පුංචි කන්දක් ඇඳගත්තා වගේ. දෙපැත්තට ලස්සනට ඉරි දෙකක් තමයි ඇඳගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඇඳගෙන ඉවර වුණාම පේන්න තියෙන්නේ. ඊළඟට කතුරක් අරගෙන මේක ලස්සනට හිමීට කපා ගන්න. කපාගෙන ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. දැන් හිමීට මේක එකපාරක් දිග අර ගන්න. ඊළඟට මේ නැවුම් පාර දිගේ ටිකක් දුරට කතුරෙන් කපා ගන්න. සම්පූර්ණයෙන් කපන්නේ නැහැ. මේ පෙන්නන විදිහට මගක් දුරට කපා ගන්න. තව පාරක් මේක දිග අර ගන්න. ඊළඟට තියෙන නැවුම් පාර දිගේ හිමීට තරමක් දුරට කපා ගන්න. කලින් කපාගත්ත ප්‍රමාණයටම කපා ගත්තා නම් හරි. ඊළඟ නැවුම් පාර දිගේ මේ විදිහටම කපා ගන්න. තව පාරක් මේක හිමීට දිග අර ගන්න. ඊළඟට මෙන්න මේ නැවුම් පාරවල් දෙකෙනුත් කලින් විදිහටම කපා ගන්න. මේ විදිහට කපා ගත්තට පස්සේ කතුරෙන් පෙති ටික තවත් ලස්සන කරගන්න පුළුවන්. මේ විදිහට පෙති ටික ලස්සන කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලස්සන ග්ලිටර් රවුමක් මේ මල මැද්දෙන් අලව ගන්න. ඔන්න අපේ පස්වෙනි මලත් හදාගෙන ඉවරයි. ඔයාලට පුළුවන් මේ මල තවත් ලස්සන කරගන්න. හරියට මෙන්න මේ මල වගේ. ඒකට කරන්න තියෙන්නේ ඔයාලා දැන් කපාගත්ත ප්‍රමාණයට වඩා පොඩි ප්‍රමාණයක කොටුවක් අරගෙන මේ විදිහටම මල කපාගෙන මේ මැද්දට අලව ගන්න එක විතරයි. එහෙනම් ඔයාලත් මේ ලස්සන මල් ටික හදලා බලන්න.